හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද දවසේදී මම කතා කරන්න හිතුවේ මාස දෙකේ එන්නත ගැන මම දන්න කරුණු මගේ අත්දැකීම් එකතු කරලා ඔයගොල්ලොත් එක්ක. ඉතින් මම ගමෙන් ක්ලිනික් එකේ තමයි මාස දෙකේ වැක්සින් එක ගත්තේ මගේ බබාට. ඉතින් මේ එන්නත විදින්න ඕනේ ඇයි? කොහොමද අපි එන්නත විදින්න කලින් ලෑස්ති වෙන්නේ? එන්නත විද්දට පස්සේ කොහොමද බබා බලාගන්නේ? මේ කරුණු තුන තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්නවට thank you. කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වටිනවා නම් share කරන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඉතින් මේ එන්නත් අනිවාර්යෙන් විඳින්න ඕනේ ඇයි කියනවා නම් ඒ රටේ වසංගත රෝග තියෙන වසංගත රෝග විස බීජ අණුව ඒකට ඔරොත්තු දෙන්න බබාට ප්‍රතිශක්තිකරණය ඕනේ. ඒකට තමයි මේ එන්නත් විඳින්නේ. ඉතින් බබාගේ ක්ලිනික් කාඩ් එකේ මේ එන්නත් ගැනත් ඒ ගැන ඒ මොන රෝගයටද මොන වසංගතයටද බබාට මේ එන්නත ඕනි කියන්නේ කියලා ඒ විස්තර ඔක්කොම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ගමේ ක්ලිනික් එකේදී බබාගේ කටට ඩ්‍රොප් දෙකක් දානවා එක බෙහෙතක් ඒ වගේම අතට එකක් කකුලට එකක් ආකාරයට තමයි විදින්නේ. ඉතින් මේක බබාගේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය දෙයක්. පෙර සූදානම කොහොමද කියනවා නම් ඉස්සලාම මම හදාගත්තේ මගේ මයින්ඩ් එක මනස. ඉතින් හදාගත්තා බබාව හොඳට උණ හැදෙන්නේ නැති වෙන්න මේ දවස්වල බලා ගන්නවා කියලා. ඉස්සලාම මම හිතන්නේ අපේ මනස තමයි අපි හදාගෙන ශක්තිමත් කරගෙන ඉන්න ඕනේ. මොකද අපේ බබාට කිසි දෙයක් කතා කරලා කියන්න බෑ. එයාගේ අමාරුවක් කියන්න බෑ. එයාට දැනෙන දේ කියන්න බෑ. එයාට යමක් කරගන්න බෑ. ඒ නිසා මේ හැම දෙයක්ම අපි තමයි බලලා කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මිඩ්වයිෆ්ට ඕගොල්ලෝ අනිවාර්යෙන් කෝල් කරන්න. ඔයගොල්ලෝ ගමේ ක්ලිනික් එකේ මේ වැක්සින් එක ගන්නවා නම් මගේ අත්දැකීමක් කියන්නේ ඉතින් මම දිනේට කෝල් කරන්න නැතුව පොඩ්ඩක් ඒ ගැන ආයෙ හොයන්න නැතුව කාඩ් එකේ ලියලා තියෙනවනේ කියලා ගියා. එතකොට ඒ දවසේ ක්ලිනික් එක වහලා තිබ්බා. මොකද 9 වෙනිදා විදලා තියෙනවා. ඉතින් 10 වෙනිදා තමයි පොතේ ලියවිලා තියෙන්නේ. ඒක වැරදීමක් වෙලා. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න එන්න පුළුවන් නිසා දවස් 2-3කට කලින් හරි ඕගොල්ලෝගේ මේ වැක්සින් එක ගහන දිනේ කන්ෆර්ම් කරගන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම මේක ඊට පස්සේ හැම ක්ලිනික් වාරයකදීම කරනවා. මොකද වැඩ කරන්නේ මිනිස්සු. ඉතින් වැරදීම් වෙන්න පුළුවන්, දින පැටලෙන්න පුළුවන්, වෙලාවල් පැටලෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් මේක ගැනත් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ දවස් 6කට පස්සේ තමයි ආය මගේ බබාට බෙහෙත විද්දේ. ඒ වගේම තමයි මේ වැක්සින් එක විදින්න යන්න කලින් කාමරය ලෑස්ති කරගන්න ඕනේ. ඒ කියන්නේ පිරිසුදු වාතාවරණයක් ළමයාට දෙන්න ඕනේ. එයාගේ බෙඩ්ෂීට් ඇඳ ඇතිරිලි හැම දෙයක්ම ඔයගොල්ලෝ අලුත් කරලා යන්න. ඒක බබාට පහසුවක් සහ පොඩ්ඩක් එයාව තුවාල වෙලානේ තියෙන්නේ. ඒ නිසා තුවාල වෙලා කියන්නේ මේ ලොකු තුවාල නෙමෙයි පොඩි සිදුරක් ඇති වෙලානේ තියෙන්නේ. ඉතින් ඒක පැය 24ක් යනකම් තෙමන්න එපා කියන්නේ ඒකයි. ඉතින් ඒ නිසා පිරිසිදුකම ඔයගොල්ලෝ කාමරේ ලෑස්ති කරන්න ඇඳ ඇතිරිලි එයාගේ හැමදේම පොඩ්ඩක් අලුත් කරලා යන්න. ඒ වගේම තමයි මේ වැක්සින් එක ගැහුවට පස්සේ අනිවාර්යෙන් බබාගේ උණ බලන්න ඕනේ. ඉතින් උණ කට්ටක් අරන් තියාගන්න. ඒ වගේම තමයි බබාට උණ આવොත් අනිවාර්යෙන් පැන්ඩෝල් සිරප් එක ඕනේ. ඉතින් මේ දෙක ගෙදර අනිවාර්යෙන්ම වැක්සින් එක ගහන්න කලින් ගෙදර තියාගන්න ඕන දේවල්. ඒ වගේම තමයි දවස් 3ක් යනකම් වැක්සින් එක ගහලා බබාව නාවන්න එපා කියනවා. ඒ නිසා බබාව අපි උදෙන්ම නාවගෙන තමයි වැක්සින් එක ගහන්න අරගෙන ගියේ. ඉතින් ඒකත් මතක තියාගන්න දවස් 3ක් යනකම් එයාව නාවන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් උදේට නාවගෙන අරන් යන්න. ඒ වගේම තමයි එන්නත විදින්න ගිය දවසේ
එක අම්මා කෙනෙක්ගේ බබෙකුට මං හිතන්නේ ඒක මාස 2 වැක්සින් එක නෙවෙයි හැබැයි ඒ වුණාට එයාගේ බබාට වැක්සින් එක විදින්න බැහැ කිව්වා. මොකද ඒ බබාට පොඩ්ඩක් සෙම ගතිය තිබ්බ නිසා. ඉතින් එන්නත් විදින්න ඉන්නවනම් ඒ සතිය විශේෂයෙන් ඔයගොල්ලෝ බබා පොඩ්ඩක් පරිස්සම් කරගන්න සෙම හැදෙන්නේ නැතුව, ලෙඩ හැදෙන්නේ නැතුව. මොකද ડોක්ටර් අනිවාර්යෙන් චෙක් කරලා මෙයා එන්නත් විදින්න සුදුසු මට්ටමක ඉන්නවා කියලා කිව්වම තමයි එන්නත විදින්නේ. ඉතින් අනිවාර්යෙන් වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම තමයි බෙහෙත් විදින්න කලින් මම දැක්කා බබාගේ ඇඳුම් ගලවලා පොඩක් උඩින් තියාගෙන වගේ අම්මලා හිටියා. ඉතින් ඒක මොකද කියනවනම් බබාට ලොකු ඇඳුම් ලොකු දේවල් අඳින්න එපා. මොකද එයාගේ අතටයි කකුලටයි බෙහෙත් විද්දට පස්සේ එයාට ඒ අතයි කකුලයි අමාරුයි. ඉතින් අපි ලොකු ඇඳුම් අඳලා ලොකු දේවල් එයාට අඳගෙන ගියොත් එහෙම එයාට ඒක අමාරුවක් වෙනවා ගලවන්න යනකොට එයාට ගොඩක් රිදෙනවා. ඒ නිසා ඉතින් මම එහෙම දැක්කා පුළුවන් තරම් සැහැල්ලු ඇඳුමක් අඳින්න. සමහර අය වැක්සින් එක ගහන්න කලින් බබාගේ ඇඳුම ගලවලා වැක්සින් එක ගහගත්තා. මොකද ඊට පස්සේ ගහන්න අමාරු වෙයි කියලා හිතපු හින්දා වෙන්න ඇති. ඉතින් ඔයගොල්ලෝ සැහැල්ලු ඇඳුමක් බබාට අඳගෙන යන්න. ඉතින් ඕවා තමයි කලින් ලෑස්ති වීම ගැන මට කියන්න තියෙන්නේ. ඒ වගේම විශේෂ දෙයක් තමයි අපි ගොඩක් බබාලව ස්ලීපින් බෑග් එකේ ගමන් බිමන් අරන් යනවා. ඉතින් වැක්සින් එක ගැහුවට පස්සේ අපිට විශේෂයෙන් මිඩ්වයිෆ් කිව්වා ස්ලීපින් බෑග් එකේ බබාව ගෙනියන්න එපා. එතකොට එයාව රත් වෙනවා. ඉතින් අපි මෙයාව උණ හදාගන්න නැතුව තියාගන්න ඕන නිසා ස්ලීපින් බෑග් එක වැක්සින් කරාට පස්සේ පාවිච්චි කරන්න එපා. ඉතින් පුළුවන් තරම් එයාට උණ රස්නේ රත් ගතිය දැනෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. ඒ වගේම තමයි විනාඩි 20ක් එන්නත විතර පස්සේ එතන ඉන්න ඕනේ. ඉතින් ක්ලිනික් කාඩ් එක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ තියා ගන්නවා. ඒ උනාට විනාඩි 20ට කලින් දෙනවා. ඉතින් සමහර අය දීපු ගමන්ම යනවා. එහෙම කරන්න එපා. විනාඩි 20 ඉන්න ඒක ලොකු කාලයක් නෙවෙයි. විනාඩි 20 ඉන්නේ වැක්සින් එකේ මොන හරි අතුරු ආබාධයක් ඒ මොහොතේ බබාට ආවොත් ඒකට ටක් ගාලා ප්‍රතිකාර කරන්න. ඉතින් ඒ විනාඩි 20ක් ඉන්න ස්ලීපින් බෑග් එක ඔයගොල්ලෝ ඊට පස්සේ පාවිච්චි කරන්න එපා බබාව ගෙදර ගෙනියනකොට. ඒ වගේම තමයි ගෙදර ගිය ගමන් අපිත් පැන්ඩෝල් සිරප් එක දුන්නා. මේක ගැන මම ගොඩක් අයගෙන් අහලා දැනගත්තා. ගොඩක් අම්මලා මේ ක්‍රමය අනුගමනය කරනවා බබාට උණ එන්න කලින් පැන්ඩෝල් සිරප් එක දුන්නා. ඉතින් පැය 6න් 6ට තමයි ඒක දෙන්න ඕනේ. ඊට කලින් දෙන්න එපා. ඉතින් අපේ බබාටත් අපි 3 පාරක් දුන්න පැන්ඩෝල් සිරප් එක පැය 6න් 6ට. ඉතින් පළවෙනි පාර නම් එයා ගොඩක් ආසාවෙන් බිව්වා. දෙවෙනි පාර භාගයක් වගේ තමයි පොවන්න පුළුවන් වුණේ. තුන්වෙනි පාර ගොඩක් අමාරු වුණා. එයාගේ මහත්‍රාවෙන් කාලක්වත් පොවන්න එයා කැමති වුණේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ෆෑන් එක දාලා අපි තිබ්බා. ඒ වගේම අපි යාට ඇඳුම් අඳලා තිබ්බේ නෑ. පැම්පර්ස් එක අඳලා තිබ්බා. ඒ වගේම තමයි අපිට විශේෂයෙන් උපදෙස් දුන්නේ දොර ජනෙල් ගෙදර ගිය ගමන් ඇරලා තියන්න. ඒ කියන්නේ යාට හුලං එන විදියට, එයාව රත් වෙන විදියට තියන්න එපා කියලා. ඔයගොල්ලෝ මේ ගැනත් සැලකිලිමත් වෙන්න. අපි රැටත් හොඳට ෆෑන් එක දාලා තිබ්බා. ඉතින් එයාට උණුසුම් ගතියක් දැනෙන්නේ නැති විදියට තමයි අපි මේ දවස්වල එයාව බලාගත්තේ. ඒ වගේම තමයි නිතරම ඇඟ රත් වෙනකොට ඔයගොල්ලෝ බලන්න අවශ්‍යයි උණ කටුව තියලා උණ. ඉතින් අපේ බබාට 37ට තමයි උණ තිබ්බේ. ඉතින් අපි පැන්ඩෝල් සිරප් පැය 6න් 6ට දුන්නා. කිව්වා වගේ එයා ටිකක් ඒකට හොර වුණා. නමුත් අපි යාව මද උණුසුම් වතුරෙන් කිහිලි 2 දෙමුවා. කියන්නේ රෙදි කෑල්ලකින් නැපියකින් අරගෙන පිහි දැම්මා. ඒකත් හොඳයි බබාට. ඒ වගේම තමයි ඔළුව රත් වෙනවද කියලා
බබෙකුගේ බලන්න අවශ්‍යයි. ගොඩක් ඔළුව හීට් වුණොත් තමයි ඒගොල්ලන්ට ෆිට් එක වගේ එන්න බලන්න. ඉතින් මේ උණ කටුවෙන් බලන එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න. ඒක වැදගත් දෙයක්. බබාගේ උණ බලන එක කිහිලි මද උණුසුම් වතුරට නැපිය තෙමලා අරගෙන කිහිලි දෙක තෙතමාතු කරන එක ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි අපි ඇඬෙව්වේ නැහැ. අපි එයා ඉතින් බබා කැමති දේවල් ඒ දවස්වලට කරන්න එයා අතේ තියන් ඉන්නවට ගොඩක් කැමති. ඒ වගේම අතේ තියාගෙන ඇවිද ඉන්නවට එයා ගොඩක් කැමති. ඉතින් අපි එයා කැමති දේවල් කරා එයාව පැය 24ක් යනකම් පොඩ්ඩක්වත් අපි ඇඬෙව්වේ නැහැ. ඒ වගේම තමයි ඒ ස්ථානය අල්ලන්න, තලන්න, තෙමන්න හොඳ නැති නිසා බබා පුළුවන් තරම් එයාට කැමති පහසු විදියට තියාගන්න. ඒ වගේම තමයි මම අහපු අම්මලාගෙන් කිව්වේ විශේෂ දෙයක්. නමුත් මම මේක දැනගත්තේ බබා වැක්සින් කරලා ඒ දවස් 3 ගියාට පස්සේ. මම කියවනේ අපි දවස් 3ක් හොඳට බැලුවයි කියලා. නමුත් පළවෙනි දවසේ තමයි බලන්න අවශ්‍ය උණ එනවද නැද්ද කියලා. ඉතින් එක අම්මා කෙනෙක් කිව්ව දෙයක් තමයි බබාම කකුල් හොල්ලලා අතපය හොල්ලලා එයාටම රිදුනහම එයා කකුල් අතපය ගහනවනේ. එතකොට එයා එහෙම වෙලා තමයි අඬන්නේ කියලා. ඉතින් ඒකට පොඩි කොට්ටයක් කකුල යටින් තිබ්බනම් එයාට ගහනකොට රිදෙන්නේ නැති නිසා එයා අඬන්නේ නැහැ කියලා. ඉතින් මට මේක කරන්න බැරි වුණා. මොකද මේක මම වැක්සින් කරලා ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ දැනගත්ත දෙයක්. ඉතින් ඕගොල්ලන්ට මේකත් ප්‍රයෝජනවත් නම් ඕගොල්ලෝ මේක කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි විශේෂයෙන් මම ඒ දවස්වල නැපි ඇඳුවේ නැහැ. මොකද බබාව තෙමන්නත් හොඳ නැහැ වැක්සින් කරපු තැන. ඉතින් ඒ නිසා අපි පැම්පර්ස් තමයි පාවිච්චි කරේ. ඒක ලොකු පහසුවක් බබාටත් අපිටත්. ඉතින් මං හිතනවා පැම්පර්ස් පාවිච්චි කරන එක ගොඩක් හොඳ දෙයක් කියලා ඒ දවස්වලට. ඒ වගේම තමයි මම කියවනේ අපි පැටත් හොඳට ෆෑන් එක දාලා මෙයාව රත් වෙන්නේ නැතුව තියාගත්තා කියලා. ඉතින් එතකොට සමහර වෙලාවට බබාගේ අත් කකුල් ටිකක් සීතල ගතියක් ආවා. ඉතින් මම මේස් දාන්න ගියේ නැහැ. මම කලේ පොඩ්ඩක් වෙලා අත් දෙක කකුල් දෙක වහලා තියලා ටක් ගාලා එයාගේ උණුසුම සාමාන්‍ය වෙනකොට ආය ඒ දෙක ඉවත් කරා. ඉතින් ඒකයි බබා හොඳට බලා ගන්න ඕනේ කියන්නේ. ඉතින් පොඩ්ඩක් අපේ නිින්ද කොහොමත් අපි කැප කරනවා බබෙක් හම්බුනාම. ඉතින් මේ වැක්සින් එක ගැහුවන් පස්සේ ටිකක් ඒක වැඩිපුර පළවෙනි දවසේ කරන්න අවශ්‍යයි. ඉතින් මේවා තමයි මම ලැබපු අත්දැකීම් සහ මම කරපු විදිහ. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මාව ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා.